2003 වසරේ මාල්නී සෙනෙහලතා ෆොන්සේකා නම් හෙළ සිනමාවේ නිලි රැජින අභිසෙස් කිරීමට පැවති මාලනී අභිනන්දන ප්‍රනාම උළෙල එදා මෙදා තුර කලාකරුවෙක් වෙනුවෙන් පැවැත් වූ විශිෂ්ටතම ගණයේ අභිසෙස් උළෙලක්. මේ උළෙලේ සුවිශේෂම අවස්ථාව වුණේ හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනියගේ අතින් මාල්නී ෆොන්සේකා කලාකාරණිය අභිසෙස් ලැබීමයි. ශ්‍රී ලංකා සමාජවාදී ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනියට සිනමාවේ රැජින පිළිබඳව මාල්නී ෆොන්සේකා පිළිබඳ කතිකාවකට ඉතා තරුණ වයසේ සිට කලාවට මෙන්ම විශේෂයෙන් සිනමාවට විශේෂ ලැබියාවක් දැක්වූ කෙනෙක් හැටියට මෙම අවස්ථාවට මා සහභාගී වන්නේ විශේෂ සතුටකින් සහ ආඩම්බරයකින්. මාල්නී ෆොන්සේකා කලා ශිල්පිනියට අපේ සිනමා රසිකයින් මෙන්ම පොදු මහ ජනතාවගේ කලා රසවින්දනය වෙනුවෙන් තව චිරාත් කාලයක් මෙම ක්ෂේත්‍රයේ රැඳී සිටිමින් නිරෝගී සුවය ශක්තිය සහ ධෛර්යය ලැබේවායි මා ඉත සිතින් ප්‍රාර්ථනා කරනවා. ඔබ සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක්. මාල්නී ෆොන්සේකා කලා ශිල්පිනියගේ දශක 4ක ගමන අගය කරමින් පළමුව ජනාධිපතිතුමිය විසින් ඇයට විශේෂ සම්මානයක් ජනාධිපතිතුමියගේම පෞද්ගලික දායකත්වයෙන් ලබා දෙනවා. ඉන් අනතුරුව මාල්නී ෆොන්සේකා ප්‍රනාම උළෙලේ සංවිධායක මණ්ඩලයේ සම්මානය මාල්නීට ලබා දෙන්නේත් ජනාධිපතිතුමියගේ අතිනුයි. එවන විට බොහෝ කලාකරුවන් රැසක් මේ උළෙලට සහභාගී වෙමින් මාල්නීට සුබ පතන්නට අමතක කරේ නෑ.